One, welcome. Vanakkam Islam Malikum. මම සජිත් ප්‍රේමදාස නිර්මාණය කළ පුතා ජගත් ධම්මික ශ්‍රී ලංකා හා ගෝලීය දේශපාලන සැලසුම් අඳින නායකයා. ඒ වගේම සාධාරණ ජනහඬ සාධින පක්ෂයේ අම්බලන්තොට ප්‍රාදේශ සභා කණ්ඩායම් නිර්මාතෘ පක්ෂ නායකයා. මම පක්ෂ පාට ભેදයකින් තොරව කතා කරන නායකයෙක්. මං හරි දෙයට හරිය කියනවා, වැරදි දෙයට වැරදි කියන නායකයෙක් විශේෂයෙන්. ඒ නිසා මම මේ ආණ්ඩුවේ තියෙන හොඳ දේ හොඳයි කියනවා, විපක්ෂ වුණත් වැරදි දේවල් තියෙනවා නම් වැරදි කියන හරි දෙයට හරිය කියන නායකයෙක්. ඒ නිසා මම විශේෂයෙන් කියන්න ඕනේ මේ රජයේ සමහර දේවල් තියෙනවා, හොඳ දේවල්, නීතිය පිළිබඳව හොඳ තැනක් තියෙනවා. නමුත් එක ප්‍රශ්නයක් තියෙනවා, මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ වැඩි වශයෙන් ගොවි ජනතාව. ගොවි ජනතාවට විශාල වශයෙන් පීඩාකාරී ආණ්ඩුවක් හැටියට මම මේ ආණ්ඩුව දකිනවා. මොකද සමහර ගොවීන්ගේ මම මේ දැන් කතා කරන්නේ මුරවැසියන ප්‍රදේශයේ ගොවි බිමක ඉඳලා ඒ ගොවීන්ට අවශ්‍ය පහසුකම් ගොඩක් අඩුයි. නමුත් ඒකෙදි දැන් වී ගොවියා ගත්තොත් වී ගොවියා නිෂ්පාදනය කරන වී වගාවට හරි නිශ්‍යාකාර වෙළඳපොළක් නැහැ. මම හිතන්නේ මේ ප්‍රදේශයේ වැඩි වශයෙන් මුරවැසියන කලාපයත් එක්ක බරව කුඹුක තමයි වී ගැනීමේ කටයුතු කරන්නේ. ඊටාම තුට්ටුවට දෙකට වී ගන්න කළුකඩ ව්‍යාපාරිකයෝ සිටින ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශයේ. ඇත්තටම වී රුපියල් දැන් රජයෙන් කියන්නේ වී රුපියල් 120ට ගන්න කියලා. නමුත් වී 95යි උපරිම මිල ගන්න මේ ප්‍රදේශයේ. එතකොට රජය කියන්නේ බොරු. එතකොට එහෙම නැත්නම් ආධිපති ප්‍රෙසිඩන්ට් අනුර කුමාර දිසානායක මැතිතුමා කියනවා ටීවී එකේ ඇමතිවරුන්ට වී 120ට ගන්න කියලා. නමුත් 120ට ගන්න වියක් මේ ප්‍රදේශේ නැහැ. මොකද සමහර විට වී අරගෙන ගියාන් පස්සේ වී කවරේවත් අඩුම ගානේ මේ මිනිස්සුන්ට ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ වී කවරයක් නිකන් පොලිතින් කවරයක් රුපියල් 100ක් වගේ මුදලක් වෙනවා. සමහර මිනිස්සු අලුතෙන් කවර රුපියල් 100ට ගෙනිච්චට පස්සේ එතනින් දෙනවා කසිකබල් බෑග් එක. ඒකත් අර මේ ගොවියාගේ හරියට මම දකින ගොවියාගේ සරම ලියා ගත්තා වගේ වැඩක්. ඒ වගේ බලු වැඩ කරන්න හොඳ නැහැ කියන එකත් මම විශේෂයෙන් කියනවා කළුකඩ ව්‍යාපාරිකයන්ට. ඊට අමතරව මම විශේෂයෙන් කියන්න ඕන අඩුම ගානේ දැන් ඔය ප්‍රෙසිඩන්ට් අනුර කුමාර දිසානායක මැතිතුමා සමහර හොඳ වෙන්න පුළුවන්. ඒ වගේම හැබැයි ඊට පස්සේ ඉන්න ඇමතිවරු මේ ජරා වැඩේ කරනවද මම දන්නේ නැහැ. මොකද ඒ කාලේ මහින්ද රාජපක්ෂ සමහර හොඳ වැඩ කරා. ඒකේ අමතරව එහෙම නැත්නම් පිටුපස්සෙන් ඉන්න ඇමතිවරු ජරා වැඩ කරා. ඒ නිසා එහෙම මේ ආණ්ඩුව වටන්න වැඩපිළිවෙලක් මම දන්නේ නැහැ. මොකද එදා අපි සමහර මම අවුරුදු දේශපාලන අවුරුදු 30ක දේශපාලන ඉතිහාසයක් තිබුණා. සමහර දේශපාලඥයෝ පක්ෂ දෙකේ ඉඳන් ඩීල් ගහනවා. දැන් මහින්ද රාජපක්ෂගේ කාලේ මහින්ද රාජපක්ෂයි දිලිප් වෙළඳාරච්චි ඩීල් එකක් ගැහුවා. සමහර වෙලාවට ගංජත් එක්ක වාහනේ පෙළිලා අහුණාම ඊට පස්සේ ඒ හිටපු හුංගම් ප්‍රදේශ මට මතකයි හුංගම OIC වට ආන්සර් කරනවා මහින්ද රාජපක්ෂගේ ඕඩර් එකකට. එතකොට අර ඒ වගේ ඒ අයගේ ඩීල් තිබුණා. ඒ නිසා මේකෙදිත්
මම විශ්වාස කරන්නේ නැහැ සමහර විට මේ ආණ්ඩුව විනාශ කරන්න වෙන පක්ෂවල ඩීල් තියෙනවද අපි දන්නේ නැහැ. ඒක ප්‍රෙසිඩන්ට් බලා ගන්න ඕන. විශේෂයෙන් කියන්න ඕන. ඒ නිසා තමයි වසන්ත මම හිතන්නේ පාරිභෝගික ඇමති ලංකාවට කීරි සම්බ වර්ග ගෙන්නුව එක සම්බ වර්ගයකට සම්බ වර්ග 10ක් විතර ගෙනල්ලා තියෙනවා. ඒ නිසා ගොඩක් අර සම්බ වැඩිවීමත් එක්ක මේ රටේ නිෂ්පාදනය කරන වී වල මිල අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ගොවියාට උසුලන්න බැරි තරමට වී මිල පහළ වැඩිලා තියෙනවා. ඒ නිසා පවණක් වෙලාවට කියනවා මේ වී වැඩුණාම ඇමතිවරයා කියන මේ කසිප්පුකාරයෝ හදන වී කියලා. කසිප්පුකාරයද කියන එක නෙවෙයි වැදගත්කම තියෙන්නේ. කසිප්පු බොන ඇති වැඩ කරනකොට මිනිස්සු සමහර විට ඒ නිසා ගොවියන්ට එහෙම අපහාස කරන්න එපා. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕන. ඒ නිසා වී ගොවියාට නිසි තැනක් ලබා දෙන්න. වී ගොවියා නිෂ්පාදනය කරන වී වලට අඩුම ගානේ අමු වී වලට රුපියල් 100වත් මිල තියන්න ඕන අමු වී වලට. එතකොට වේරිච්ච වී වලට 120 දෙන්න මේ ප්‍රදේශෙ. එතකොට පාරිභෝගික ව්‍යාපාරිකයන්ගෙන් සමහර විට ව්‍යාපාරික කළු කඩ ව්‍යාපාරිකයන්ගෙන් සමහරට මැතිවරණ කාලේ සල්ලි ගත්තද අපි දන්නේ නැහැ. නමුත් ඒ ජනාධිපති නිකන් ගෑනු ටෝක් එක දෙන්නේ නැතුව ජනාධිපති ප්‍රෙසිඩන්ට් විදියට අපි කරු කරනවා මේ රටේ නායකයට. ප්‍රෙසිඩන්ට් අනිවාර්යයෙන්ම ඕඩර්ස් දෙන්න ඕන. මේක කළුකඩ ව්‍යාපාරිකට ඕන විදිහට නටන්න දෙන්න හොඳ නෑ. ඇමතිවරයාට ඕන විදිහට නටන්න දෙන්න හොඳ නෑ. ප්‍රෙසිඩන්ට් හරි තීන්දුවක් ගන්න ඕන. අනිවාර්යයෙන්ම ඇමතිවරයා එහෙම නැත්නම් කළුකඩ ව්‍යාපාරිකයට කියන්න ඕන අනිවාර්යෙන් 120ට ගනින්න. නැත්නම් බලාට නිසි දඬුවම් රාජ්‍ය දඬුවම් පමුණවනවා. එහෙම නැතුව මේ සුරංගනා කතා කරලා නම් මේ වැඩේ කරන්න බෑ. ඒ වගේම හාල් වලට නිසි පාලන මිලක් ලබා දෙන්න ඕන. එහෙම නැත්නම් ඒක වැඩි විකුණන්නත් බෑ. ඒකට පාරිභෝගික පැත්තෙන් ආරක්ෂා වෙනවා. වී ගොවියගේ පැත්තෙන් ආරක්ෂා. අනිත් දෙක මේ ප්‍රදේශයේ දැන් මේ දැනට මුරවැසියන කලාපේ මම හිතන්නේ මහවැලි බල ප්‍රදේශයේ මුරවැසියන කොට්ටාශය මහවැලියට අයිති මුරවැසිය කොට්ටාශයට. නමුත් මේ ප්‍රදේශයේ දැන් ඊටාම වියලි දේශගුණ කලාපයක් තියෙන්නේ. මේ කලාපෙදී ඇත්තටම මිනිස්සුන්ගේ බටු වගාවල් මේ තියෙන බටු වගාවල් විනාශ වෙලා තියෙනවා. තමුනාසල පියන මේ බීම සම්පූර්ණ මේ පැලැටි වල මේ සම්පූර්ණ මේ ප්‍රදේශවල තියෙන බීම පවා මේ වේලිලා ගිහිල්ලා තියෙන තමුනාසල පේනවා ඇස් දෙකට. මේ ප්‍රදේශවලට ජලය අනිවාර්යයෙන්ම මේ වෙනදා සමහර විට ගොයන් කැපුණට පස්සේ සතියක් දෙකක් ගියන් පස්සේ ඇලේ වතුර පාරක් එවන කොහොම හරි. ඉතින් මේ කන්නේදී වතුර නැහැ. මං හිතන්නේ ඇලවල් වේලිලා සිඳිලා සම්පූර්ණ සත්තුන්ටවත් වතුර බොන්න තැනක් නැති බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ රජය මේ ගැන අවධානය යොමු කරන්න කියලා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වියලි කාලගුණ තත්ත්වයක් එක්ක මිනිස්සුන්ට ජීවත් වීමට නොහැකි තරම් ජල හිඟයක් එක්ක ප්‍රදේශයේ පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයට ඉතා ඉක්මනින්ම ජලය එක ජලමුරයක් හරි ලබා දෙන්න විශේෂයෙන් දැනුම් දෙනවා. ඒ වගේම වී මිල සඳහා වී ටික මිනිස්සුන් ගොවි ජනතාවගෙන් ගත්තට පස්සේ වී මිල වැඩි කරාට වැඩක් නැහැ. දැන්ට වී ගොඩක් දුරට දැනට වෙළඳ පොලේ වී සීග්‍රෙන් වෙළඳ ව්‍යාපාරික ගන්න අවස්ථා. මේ අවස්ථාවේදී වී මිල රුපියල් 100ට පල්ලෙහා අරගෙන ඊට පස්සේ වී මිල ගෝයින් අතරපත් වුණාට පස්සේ වී මිල වැඩි කරාට වැඩ නැහැ. එතකොට කළුකඩ ව්‍යාපාරිකට තමයි මේ මුදල් ටික යන්නේ. ඒ නිසා කරුණාකර ජනාධිපතිතුමාට මම විශේෂයෙන් දැනුම් දෙනවා. ඒ තත්ත්වය ඒ වැඩේ කරන්න එපා. කළුකඩ ව්‍යාපාරිකය නගා සිටුවන පෝෂණය කරන්න අපිට නෙවෙයි ඕන. අපිට සාමාන්‍ය දුප්පත් අහිංසක ජනතාව ගොවියා නගා සිටුවන වැඩ පිළිලක් කරන්න කියලා ඉල්ලා සිටමින් මානි හිනවා මේ සම්බන්ධ බලධාරීන්ගේ ඇස් ඇරේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. මානි ඔබ සමට ස්තුතියි.